හරි ඉතින් අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා SL Mobile Tutorial YouTube channel එකට. අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ විදිහේ ලස්සනට girl කෙනෙක් ඇඩ් කරලා ඔයාලගේ ෆොටෝ එකක් ඔයාලම තනියම ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනා නම් දැම්ම කියලා subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් all දාගෙන වීඩියෝ එකට එන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඇත්තම ෆොටෝ එකක් වගේ තියෙනවා. ඉතින් මොකක්වත් වෙලා නැහැ පොඩ්ඩක්වත්ම. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න එක. ඉතින් මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගත්තට පස්සේ ඔයාලා එන මෙතන එන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕන Google Gemini කියලා. ඉතින් මේ විදිහට Google Gemini කියලා සර්ච් කරගත්තට පස්සේ මෙතන උඩින්ම එන Google Gemini වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ ලොග් වෙන්න ඕන. Google Gemini වෙබ්සයිට් එකට ලොග් වුණාට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. හරි ඉතින් මෙතනට ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන යට තියෙන පල්ලෙහා තියෙන ප්ලස් අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. මේ ප්ලස් අයිකන් එක උඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අප්ලෝඩ් ෆයිල් කියලා ඔප්ෂන් එක. ඉතින් ඒකත් මේ විදිහට ටච් කරගත්තට පස්සේ දැන් එන මෙන්න මේ ෆොටෝ ලයිබ්‍රරි කියන ඔප්ෂන් එක උඩත් එකපාරක් ටච් කරගන්න ඕන. හරි ඉතින් ඔයගොල්ලෝ දැන් ඔයාලා හදන්න යන ෆොටෝ එක සිලෙක්ට් කරලා මේ Google Gemini වෙබ්සයිට් එකට ඇඩ් කරගන්න ඕන. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මේ Google Gemini වෙබ්සයිට් එකට ඇඩ් කරගන්නවා. එහෙම ඇඩ් කරගත්තට පස්සේ මෙතන තියෙන Ask Gemini කියන දන මම මෙන්න මේ ටයිප් කරගන්න එක ඔයගොල්ලෝ ටයිප් කරගන්න ඕන. මම මේක පල්ලෙහා description එකේ හරි comment section එකේ හරි දාලා තියන්න. ඔයගොල්ලෝ ඒක copy කරලා මෙතනට paste කරගන්න ඕන. හරි ඉතින් එහෙම paste කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන send icon එක උඩ එකපාරක් touch කරගන්න ඕන. එහෙම touch කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලොන්ගේ ෆොටෝ එක just a second කියලා මෙන්න මේ විදිහට generate වෙනවා. ඉතින් ආයෙත් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනා නම් දැම්ම කියලා subscribe කරලා bell icon එකත් all දාගෙන වීඩියෝ එකට එන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගාම ඔයගොල්ලන්ට notification එක phone එකටම ගෙන්න ගන්න. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලස්සන ෆොටෝ එකක් generate වෙලා ආවා. ඉතින් මේ ෆොටෝ එකේ ඉන ගර්ල් කෙනා ඇත්තට මෙතන ඉන්න වගේම එඩිට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහ හරියටම prompt එකක් use කරලා කොහොමද ෆොටෝ එකක් එඩිට් කරගන්නේ කියලා ඔයාලා අපිත් එක්ක හිටියොත් දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ channel එකට ගියොත් ඔයගොල්ලන්ට තවත් AI ෆොටෝ ගොඩක් හදන හැටි වගේම ෆොටෝ එඩිටින් වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.